අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලන් ඔක්කොම SL Aviator YouTube channel එකට. ඉතින් අද ඕගොල්ලන් එකතු වෙලා ඉන්නේ මාත් එක්ක මාස කිහිපයකට පස්සේ. මොකද ඒකට හේතුව තමයි මගෙන් අලුත් වීඩියෝස් ඕගොල්ලන්ට ලැබුණේ නැහැ. ඉතින් මට අප්ලෝඩ් කරන්න බැරි වුණා ඇත්තටම. මගේ personal reasons වගේක් ඇත්තටම මගේ කාලය පොඩ්ඩක් මට මැනේජ් කරගන්න බැරි වුණා වීඩියෝස් කරන්න. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම මට වීඩියෝස් කරන්න බැරි වුණේ. කොහොම වුණත් ඕගොල්ලන් මගේ වීඩියෝස් ගොඩක් බලලා තිබ්බා, ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා, ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මේ හැමදේටම ගොඩක් ස්තුතියි ඕගොල්ලන් ඔක්කොටම. සහ මේන්ම දේ තමයි ඕගොල්ලන් ගොඩක් ඒවා ෂෙයා කරලා මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරලා තිබ්බා. ඇත්තටම ගොඩක් ස්තුතියි ඕගොල්ලන් හැමෝටම මේ වීඩියෝස් බලන, සහ ෂෙයා කරන, ලයික් කරන, ඩිස්ලයික් කරන ඕගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් කොහොම හරි අද මම කතා කරන්න යන්නේ ඕගොල්ලන් මගෙන් අහපු මේන්ම ක්වෙස්චන් එකක් ගැන. ඒ තමයි English language, ඒ වගේම aviation courses සහ career එක කොහොමද select කරගන්නේ, නැත්නම් job එකක් කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියලා දෙන්නම් මම දන්න විදියට කොහොමද මේ තුනම, ඒ කියන්නේ English language එක, ඒ වගේම තමයි course එකක් හොයාගන්නේ කොහොමද හරියටම ඔයාලට ගැලපෙන, එහෙමත් නැත්නම් කොහොමද එතනින් එහාට job එකක් කොහොමද search කරන්න ඕන කියන එක mainly මම ඔයාලට අද වීඩියෝ එකේදී explain කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මුලින්ම අපි කතා කරමු aviation course එකක් කරලා aviation job එකක් කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් aviation course එකක් කරන්න මුලින්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාගේ language skills තියෙන්නේ මොන මට්ටමකද කියන එක. ඇත්තටම English මාධ්‍යයෙන් තියෙන නිසා මේ හැම දෙයක්ම මේ job එක, ඒ වගේම ඒ ඉගෙන ගන්න දේවල්, ඉතින් ඒ නිසා English කියන දේ පොඩ්ඩක් මෙතනදී අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම ඒ ස්ටෑන්ඩඩ් එකට නැත්තම්, ඒ ස්ටෑන්ඩඩ් එක කියලා කියන්නේ ඔයාට පහසුවෙන් ඉංග්‍රීසි වලින් ඔයාට කමියුනිකේට් කරන්න, නැත්තම් ඔයාට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න අමාරුයි නම් ඔයා ඒ ලෙවල් එක මුලින්ම ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඒකට ඔයාගේ ඉංග්‍රීසි ක්ලාසස් වලට ගිහිල්ලා, නැත්තම් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ දැනුම අනිවාර්යෙන්ම ගන්න. මොකද ඉංග්‍රීසි කියන්නේ අපි කාටවත් බැරි දෙයක් නෙමෙයි. අනිවාර්යෙන්ම අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන්, සහ ඒක ඩිවලොප් කරගන්න පුළුවන්, හැමතිස්සෙම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා ඒකට බය වෙන්න එපා. ඔයාගේ ඉංග්‍රීසි දැනුම අඩුයි නම් අනිවාර්යෙන් ඒක ඉන්ක්‍රීස් කරගන්න. ඒක ඉන්ක්‍රීස් කරගන්න ගමන් ඔයාගේ ඒවියේෂන් කෝස් එකත් ෆලෝ කරන්න. ඇත්තටම බේසික් ඒවියේෂන් කෝසස්, එක්සැම්පල් ටිකටින් කෝස් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ග්‍රවුන්ඩ් ඔපරේෂන්ස් කෝස් එකක් වෙන්න පුළුවන්, නැත්නම් කාගෝ ඔපරේෂන්ස් කෝස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කෝසස්, නැත්නම් කැබින් ක්‍රූ කෝස් එකක් වෙන්නත් පුළුවන්. මේ හැම එකක්ම බේසික් කෝසස් විදියට දැනට හඳුන්වලා දීලා තියෙනවා, ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා এডুকেෂන් කම්පැනිස් වලින්. ඒ කියන්නේ IAAC education institute එක වෙන්න පුළුවන්, නැත්නම් දීපාල් පෙරේරාගේ institute එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ airline ticketing academy එක වෙන්න පුළුවන්. නැත්නම් අපි ගත්තොත් ලුයිස් ප්‍රෙස්ටන් තියෙනවා. ඉතින් ලුයිස් ප්‍රෙස්ටන් එක වෙන්න පුළුවන්. නැත්නම් ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක වෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනකින්ම බේසික් කෝස් එකක් හැමතිස්සෙම මේ කියන අංශවලට, නැත්නම් මේ කියන ඒරියාස් කවර් වෙන්න ඒගොල්ලන් අනිවාර්යෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් මේ කෝසස් ගොඩක් මිලෙන් ඉහළ නැහැ. යම් කිසි ප්‍රමාණයකට මිලෙන් ඉහළයි. ඒ කියන්නේ රුපියල් 15000ත් 30000ත් අතර වෙන්න පුළුවන් මේ කෝසස්. මාස 3ක් නැත්නම් මාස 2ක් වෙන්නත් පුළුවන් මේ කෝසස් තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේක ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම්, ඔයාගේ ඉංග්‍රීසි දැනුමටත් ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම්, සහ ඔයාට ඇත්තටම ඒවියේෂන් ෆීල්ඩ් එක ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ මුදල ඔයා ඇත්තටම වියදම් කරාට ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. හරි. ඒක ඒ පැත්ත. ඉංග්‍රීසි භාෂාවත් ඒ වගේම ඔයා කරන කෝස් එකක්. ඉතින් එතනින් පස්සේ ඔයා හිතනවා නම් ඔයා කෝස් එක කරන තැනින් ඔයාට ජොබ් එකක් දෙනවා කියලා කනගාටුයි කියන්නේ. එහෙම ඔයා හිතන් ඉන්න එපා. මොකද ඒ මානසිකත්වයෙන් ඔයා ගියොත් කවදාහක්වත් ඔයාට කෝස් එක උනත් හරියට කරන්න බෑ. මොකද ඔයාගේ ඔළුවේ තියෙන්නේ මම මේ කෝස් එක කොහොම කරත් ඔයාට අනිවාර්යෙන් ජොබ් එකක් හම්බ වෙනවා කියන එක. ඉතින් එහෙම හිතන්න එපා. මොකද ඒකට හේතුව තමයි ඉන්ස්ටිටියුට් එකෙන් නෙමෙයි වාව හය කරන්නේ, නැත්නම් ඉන්ස්ටිටියුට් එකෙන් නෙමෙයි වාට ජොබ් එක ලබා දෙන්නේ. වාට ජොබ් එක දෙන්නේ වාගේ කම්පැනි එක වෙන්න පුළුවන්, ඇප්ලයි කරපු, නැත්නම් එයාලයින් එක වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඕනේ නම් තමයි වාව ගන්නෙ. වාගේ ඉන්ස්ටිටියුට් එකට කරන්න පුළුවන්. මෙන්න මේ තැන ඉන්ටර්විව් එකක් තියෙනවා. මේ තැනට ගිහිල්ලා ඔයාව ප්‍රසන්ට් කරන්න, වාගේ ස්කිල් එක පෙන්වන්න කියන එක විතරයි ඉන්ටර්විව් එකේ. ඉතින් එතනින් එහාට දෙයක් කරන්න අත්‍තරම අමාරුයි ඉන්ස්ටිටියුට් එකට. මේක වෙනස් වෙන්න පුළුවන්. තියෙන ඉන්ෆ්ලුවන්ස් එක අනුව ඉන්ස්ටිටියුට් එකේ ඒක වෙනස් වෙන්න පුළුවන්. බැරි නැහැ. හැබැයි ඉගෙන ගන්න හැම ළමයාටම ජොබ් එකක් දෙනවා කියන එක ඒසි වැඩක් නෙමෙයි. අනිත් එක ඒක ඒගොල්ලන්ට කරන්න අමාරු දෙයක්. ඒක
මම හිතනවා ඕගලන්ට අනිවාර්යෙන් ඒක තේරෙනවා ඇති කියලා. ඉතින් හොඳම දේ තමයි ඔයාට කරන්න තියෙන ඔයා ඒ කෝස් එක හොඳට ෆලෝ කරලා ඒ කෝස් එකේ තියෙන දැනුම 100%ක්ම අරගෙන ඊට පස්සේ හොඳ කොන්ෆිඩන්ස් එකකින් ඔයා ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඔයාව ප්‍රසන්ට් කරලා ඔයාව ප්ලේස් කරලා ඉන්ටර්විව් එකේදී ඔයාගේ ජොබ් එක ගන්න එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජොබ් එක හොයාගන්න වැඩේ වෙන්නේ. ඇත්තටම මේ ජොබ් සර්ච් කරන ප්ලේසස් ගැන අපි කතා කරොත් හොඳම දේ තමයි ඔන්ලයින් සර්ච්. ඇත්තටම ටොප් ජොබ්ස් වල අද වෙනකොට හැම යාලයින් එකක්ම ඒගොල්ලන්ගේ වේකන්සිස් ඇප්ලයි කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ටොප් ජොබ්ස් කියන්නේ හොඳ පාත් එකක්. ඔයාට ජොබ් එකක් හොයාගන්න ඕන නම් ඒවියේෂන් ෆීල්ඩ් එකේ ඔයාට චෙක් කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි ඒගොල්ලන් ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා නැත්නම් ප්‍රචලිත වෙලා තියෙනවා ලංකාව ඇතුළත ජොබ් සර්ච් වල. ඉතින් අනිවාර්යෙන්ම ඒවියේෂන් ෆීල්ඩ් එකත් මෙන්න මේ අතර තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයා ජොබ් එකක් හොයාගන්න පැත්තට යනවා නම් ඔයාගේ এডুকেෂන් පැත්තේ වගේම ඉංග්‍රීසි කියන දැනුම ඔයා මේ දෙකම එකතු කරගෙන කොහොමද ඔයාගේ ගෝල් එකට යන්න කියන එක මට ඔයාට දෙන්න පුළුවන් අයිඩියා එකක් නැත්නම් කන්සෙප්ට් එකක් තියෙනවා නම් ඔය විදිහට තමයි මට ඒක ප්ලේස් කරන්න පුළුවන්. තව එක දෙයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නැත්නම් O level A level results. ඇත්තටම ඉගෙන ගන්න එක ඇත්තටම හොඳ දෙයක්. ඒක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ දෙයක්. ඒත් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ O levels වලින්ම ඒගොල්ලන් පොඩ්ඩක් ඉගෙනීමට දක්ෂතාවයක් දක්වන්නේ නැහැ. ඉතින් එහෙම උනායින් කියලා ඒගොල්ලන්ට බැරි නැහැ කවදාකවත් ඒවියේෂන් ෆීල්ඩ් එකට එන්න. ඉතින් ඒක නිසා එහෙම හිතන්න එපා. හැමතිස්සෙම ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා චෙක් කරන්න මොනවද ඔයාට ඕන ක්වොලිෆිකේෂන් කියලා මේ කෝස් එක කරන්න. ගොඩක් ඉන්ස්ටිටියුට් අතරම ඉංග්‍රීසි කියන දේ තමයි මේන්ලි බලන්නේ. ඉතින් ඒ අතරේදී ඒකත් ඔයාට සම්පූර්ණ කරගන්න බැරි නම් ඔයාගේ මම කිව්ව විදිහටම ඉංග්‍රීසි කෝස් එක කරලා ඊට පස්සේ කෝස් එකක් සිලෙක්ට් කරලා ඔයා අනිවාර්යෙන් ඒක ෆලෝ කරන්න. ඔයගොල්ලන් හැමෝටම ඒවියේෂන් ෆීල්ඩ් එකට අනිවාර්යෙන්ම ජොයින් වෙන්න පුළුවන්. ඒවියේෂන් ෆීල්ඩ් එකට ඔයා එන්නේ ඉන්නවා නම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඒ වගේම ඒවියේෂන් කෝස් එකක් සිලෙක්ට් කරද්දී මොන වගේ කෝස් එකක්ද සිලෙක්ට් කරන්න කියන එක. ඒ වගේම තමයි එතනින් එහාට කරියර් එකක් විදියට ඔයා ෆලෝ කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒවියේෂන් ෆීල්ඩ් එකේ කොහොමද ජොබ්ස් හොයන්නේ කියන එකත් මට ඔයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් විදිය. ඉතින් මම හිතනවා ප්‍රශ්න ගොඩකට මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට ආන්සර් කරා කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්න වලට මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන්ම ආන්සර් කරනවා. මට ගොඩක් වෙලාවක් නැති නිසා ආව YouTube එකේ හිර කරලා තියාගන්න. ඉතින් මම මේ විදියට මගේ වීඩියෝ එක අදට මම ඉන් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි අනිවාර්යෙන් හම්බ වෙමු. ඔයාගේ ඊළඟ ප්‍රශ්න වලට ඉතුරු ප්‍රශ්න වලට මම අනිවාර්යෙන්ම උත්තර එතනදී ලබා දෙන්නම්. ඉතින් ඕගලන් ඔක්කොටම ජය වේවා. මම උමාත් SL Aviator.